गच्छामि මම ආචාර්ය දුල්ලු පරිවර්තන රුහුණරට බෞද්ධ මහා බලවේගයේ නිර්මාණ සභා සභාපති. ඇත්තටම රුහුණරට බෞද්ධ මහා බලවේගයේ නිර්මාණය වෙන්නෙම ඓතිහාසික රුහුණ. ඒ කියන්නේ මහවැලි ගඟ සහ විශේෂයෙන්ම පිටරගඟේ වට වූ සීමාවේ නූතන කියන බුදුදහමේ යම් ගැටලු වලට උත්තර සැපයීලා තමයි මේ ආයතනයේ සංවිධානය නිර්මාණය වෙන්නේ. ඉතින් ප්‍රථම පියවරක් විදිහට හම්බන්තොට විශ්වවිද්‍යාලලා තමයි අපි අද දවසේ මහා පින්ඩපාත සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඉතින් නමක් විශ්වවිද්‍යාල තමයි අද දවසේ මහා පින්ඩපාත සාකච්ඡාව විශේෂයෙන්ම අම්බලන්තක නගරය කේන්ද්‍ර කරගෙන අද දවසේ අපි රුහුණරට බෞද්ධ මහා බලවේගයේ සංවිධානය කරන පින්ඩපාත චාරිකාව සියක් තමයි මේ මූලික ආරමුණ ප්‍රදේශයේ උදාලම්බන ප්‍රීතිය ඇති කරලා බෞද්ධ පුනරුදයක් ඇති කරන්න තමයි අපේ බලාපොරොත්තු. ඉතින් අපි තමයි ශක්තියට එකතු වෙලා අද දවසේ මේ සියලුම දායක දායකාවන්ගේ දායකත්වයෙන් අද දවසේ අපි අම්බලන්තොට ප්‍රදේශයේ කේන්ද්‍රස්ථානය කරගෙන මේ පින්ඩපාත චාරිකාව සිද්ධ කරනවා. රුහුණරට බෞද්ධ මහා බලවේගයේ භාණ්ඩාගාරික උත්තරයා විශේෂ කටයුතු කරනවා. අපේ ශාන් මහත්මයා සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම ගාමිණී මහත්මයා ලේකම් විදිහට කටයුතු කරනවා. අනිකුත් සංවිධායක මණ්ඩලය හා සියලු දෙනාගේම ශක්තියෙන් මේ වැඩසටහන අපි අද දවසේ ආරම්භ කරනවා. ඉතින් අපිට සියලුම ප්‍රදේශීය දායක දායිකාවන් වගේම අම්බලන්තොට වෙළඳ සංගමය ව්‍යාපාරික ප්‍රජාව ඒ සියලු දෙනාගේම දායකත්වයේ සහයෝගය මේ වෙනුවෙන් නොඅඩුව ලැබෙනවා. පනනල සසරේ දුවන පනින සිත නිසල කලේ දහමින් පුතු කල දියට තලේ පුතු නෙත පහදමු හද මඩලේ මොහ වේදනාවි මිනිසුන් සොය සොය ඔබ දෙසු ධම්මග නොවේ නිමා නෙත සිත තුටු කල බුදුරුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේක මෙත් සිත වපුරා සසර දිනා ලෝකයේ අඳ සතහට සුවයගෙනා තිලවට තිලකව නෙත පෑදු වඳිමු වඳිමු සම්බුදු සාදු තිලවට තිලකව නෙත පෑදු වඳිමු වඳිමු සම්බුදු සාදු නෙත සිත තුටු කල බුදුරුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සතහට සුවයගෙනා තිලවට තිලකව නෙත පෑදු වඳිමු වඳිමු සම්බුදු සාදු තිලවට තිලකව නෙත පෑදු වඳිමු වඳිමු සම්බුදු සාදු නෙත සිත තුටු කල